Hi guys, welcome back to my YouTube channel. ඔන්න ඉතින් ගොඩක් කාලෙකට පස්සේ මම vlog එකක් අරගෙන ආවා. අපි යමු අද road trip එකක්. මම හිතුවා ඔයාලවත් අපිත් එක්ක කරගෙන යන්න. සහ අපිට මේක memory එකක් වෙන්න මට හිතුවා. ඉතින් මේක vlog එකක් කරලා YouTube එකේ දාලා තියන්න. එහෙනම් දිගටම වීඩියෝ එක බලාගෙන ඉන්න. අපි මුලින්ම යන්නේ කර්ෆකාන් වොටර්ෆෝල් එක බලන්න. ඒක මම පළවෙනි වතාවට යන්නේ. මම කලින් ගිහිල්ලා නැහැ. ඒක ඇත්ත වොටර්ෆෝල් එකක් නෙමෙයි. හැබැයි ඉතින් ඒක ඇත්තටම දියලක් වගේ ලස්සනට හදලා තියෙනවා. සෝරි ළමයි මම දන්නේ වින් ස්ක්‍රීන් එකේ මොනවා හරි ඩොට් එකක් වගේ තියෙනවා. වීඩියෝ එක ක්ලියර් නැහැ. බට් මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්න ඕනේ. මගේ නිසා ඉතින් මේක අප්ලෝඩ් කරනවා. මොකද මම මේවා දැක්කේ පස්සේ මම වීඩියෝ එක එඩිට් කරද්දි. මොකද මේකේ තියෙන ගොඩක් වීඩියෝස් මම මේ පාරේ යන ඒවා එහෙම කාර් එක ඇතුලේ ඉඳලා වින් ස්ක්‍රීන් එකෙන් තමයි වීඩියෝස් ගත්තේ. ඉතින් ඒක වෙලා ඉවරයි කරන්න දෙයක් නැහැ. අපි දැන් මේ කර්ෆකාන් වලට ටිකක් ළඟ වෙලා ඉන්නේ. පේනවනේ පාර තියෙන වාහන. මම නම් හිතාගත්ත දෙයක් තමයි මේ වගේ අර පබ්ලික් හොලිඩේස් දැන් ගිය සතියේ UAE වල පබ්ලික් හොලිඩේ එකක් තිබ්බා. ඉතින් ඒක තමයි ගියේ. අපි හිතාගත්තේ මේ පාර කොහෙවත් යන්නේ නැහැ කියලා. ගෙදරට වෙලා හොඳට රෙස්ට් කරනවා කියලා. නිකන් ওই මෝල් එකකට වගේ ගිහිල්ලා හොඳට කාලා කරලා ඒ ආරෙන්න වෙන දුර යන්නේ නැහැ කියලා. ඒත් ඉතින් අපිට ගෙදර ඉන්න හිතුන්නේ නැහැ. අපි තුන්වෙනි දවසේ සැටර්ඩේ අපි යන්න හිතුවා ඩුබායි වලින් එළියට කොහරි ගිහින් එන්න. සහ මට බීච් එකක නාන්න උමනාවක් තිබ්බා වතුර බහගෙන ඉන්න හොඳට. ඉතින් අපි හිතුවා වොටර්ෆෝල් එක බලලා බීච් එකකටත් යන්න. ඒ ළඟ බීච් එකක් තිබ්බා. ඔයාලා වීඩියෝ එක බලාගෙන ඉන්නකෝ මම ඉස්සරහට විස්තර කියන්නම්. හැබැයි මම අදටත් හිතාගන්න බැරි දෙයක් තමයි මේ කඳු මැද්දෙන් මෙහෙම ලස්සනට යන එක. ඒක මං හිතන්නේ කොච්චර ගියත් එපා වෙන්නේ නැහැ. මාරම ලස්සනයි. මට හිතාගන්න බෑ මිනිස්සු මේව කොහොම හදන්නේද කියලා. මේ ගොඩක් මේ ගල් කඳු තියෙන්නේ. මේවා නැතුව අර අපි දන්න නිකන් කඳු නෙමෙයි, ගස් එහෙම තියෙන කඳු නෙමෙයි. මේ ඔක්කොම ගල් කඳු. දැන් අපි කර්ෆකාන් වලට ඇවිල්ලා තියෙන්නේ. ඔය එහා පැත්තේ පේන්නේ කර්ෆකාන් සිටි එක. අපි යන පාරට පේන විදිය හරිම ලස්සනයි. යට පේන්නේ බීච් එකක්. අපි ඒ බීච් එක ළඟටත් යනවා. ඒක වීඩියෝ එක ඉස්සරහට තියෙනවා. මෙතන view point එකක් තිබ්බා. ඉතින් අපි ටිකක් බලන් හිටියා මෙතනට වෙලා නැවතිලා. ඔය ඉස්සරහා කන්දක් පේන්නේ. ඒ කන්ද එහා පැත්තේ තමයි අපි බලන්න යන වොටර්ෆෝල් එක තියෙන්නේ. ඒ හරිම ලස්සනයි එතන. ගයිස් මට හිතාගන්න බෑ මෙතන හරිම ලස්සනයි. ඇත්තටම එක නැචරල් එකක් වගේ ලස්සනට තියෙනවා. හැබැයි එතන මාර ක්‍රවුඩ් එක මට හරියට වීඩියෝස් ගන්න බැරි වුණා. මේ තියෙන කර්ෆකාන් බීච් එක. මෙතන නම් අපිට බීච් එකට බහින්න බෑ. අපිට යන්න බෑ වතුරට. ඊට එහායින් තියෙනවා බීච් එකට යන්න. හැබැයි එදා මාර සෙනගක් හිටියා. ඒකයි මම කලිනුත් කිව්වේ මේ වගේ පබ්ලික් හොලිඩේස් තියෙන දවස්වලට එළියට නොයන්න එක තමයි හොඳම කියලා. ඒක මාර සෙනගක් හිටියා. මට ආසෙ හිතුණා වතුරට බහින්න. ඒත් සෙනග වැඩි. එහා පැත්තේ තියෙනවා මිනිස්සුන්ට නාන්න කරන්න පැත්තක් බීච් එකේ. ඒ වුණාට එතන සෙනග වැඩි. ඉතින් අපි හිතුවා ඊට පස්සේ දිබ්බා බීච් එකට යනවා කියලා.
දැන් මේ අපි ඉන්නේ ඩිබ්බා බීච් එක ළඟ. එතනත් හරිම ලස්සනයි. හැබැයි එතනත් overcrowded. අපිට මං හිතන්නේ අපිට එතන ඉන්නවත් ඉඩක් තිබ්බේ නැහැ. ගොඩක් සෙනග හිටියා. ඉතින් සෙනග ඉන්න තැනක හරියට අපිට ඕන විදියට නිදහසේ ඉන්නත් බැරි නිසා අපි ඉතින් ඊට පස්සේ ඩුබායි වලටම ආවා. ඩුබායි ඇවිල්ලා අපි කයිට් බීච් එකෙන් තමයි අන්තිමට නෑවේ. මේ වගේ ලස්සන අහසක් දිහා කඳු දිහා නම් මට කොච්චර බලන් හිටියත් එපා වෙන්නේ නැහැ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු. Thank you for watching. Bye bye. See you soon.